ඔය ටික දන්නවනම් දෙකේ දෙක අභ්‍යාස හදන්න. ඕනම දෙයක් බින්දුවෙන් ගුණ කරලා බිමේ. ඔය අහන ඔක්කොම උත්තර ලියන්න පුළුවන් මේකේ. උදාහරණ සංඛ්‍යාව කියන්නේ පොඩි ඉලක්ක විදිහට ලොකු ඉලක්ක වල ලියන්න. දෙකේ දෙක අභ්‍යාස සාකච්ඡා කරමු. අභ්‍යාසයට කලින් මම ටික කියලා දෙනවා. හරිනේ? ඔන්න අහගන්න. හරි. දැන් මම මේ ගත්තේ පොතේ තියෙන මේ පොතේ දීලා තිබ්බ උදාහරණේ. මේක නංගි මල්ලි මේක ඉලක්කම් කීයක් තියෙද මේ සංඛ්‍යාවේ? 1 2 3 4 5. පහක් තියෙනවනේ. පහක් තියෙනම් මේකට ස්ථාන කීයක් තියෙද? ඉලක්කම් පහක් තියෙන ස්ථාන පහක් තියෙනවා. හරිනේ? ස්ථාන පහක් තියෙනවා. දැන් මං කිව්වනේ මම කලින් කිව්වා කලින් වීඩියෝ එකේ ස්ථාන මාක් කරන්නේ අපි දකුණු පැත්තේ මුල් ඉඳලා වම් පැත්තේ මුල්ලට. හරිද? ඒක හොඳට මතක තියාගන්න. හැම ගානකම එහෙම. දකුණු පැත්තේ මුල් ඉඳලා වම් පැත්තේ මුල්ලට තමයි ස්ථාන මාක් කරන්නේ. අපි ස්ථාන ටික පිළිවෙලට කියන් ගියොත් එහෙම දකුණු පැත්තේ මුල්ලෙම තියෙන එකට කියන එක ස්ථානය. ඊට පස්සේ 10 ස්ථානය, 100 ස්ථානය, 10 ස්ථානය, දස 10 ස්ථානය. ඇයි එහෙම කියන්නේ? අපි ඉස්සලාම එක ස්ථානයට මාක් කරගන්නේ කොහොමද? එක ස්ථානයට එක මාක් කරගන්න. හරිද? එයි පළවෙනියටනේ තියෙන්නේ. ඕක මාක් කරගත්තා නම් මේ ටික මාක් කරන්න ලේසි. හරිද? දැන් මෙහෙට යන්න එක බිඳුවක් ඇඩ් වෙන එක වෙන්නේ. එක බිඳුවක් එකතු වෙනවා. හරිනේ? දැන් මෙතන එක ස්ථානයේ දකුණු පැත්තේ මුල්ලෙම තියෙන එක ස්ථානයේ. මෙහෙට එන්න තමයි ස්ථානියාගේ ඇඩ් වෙන්නේ. හරි. දැන් මෙතන එකනේ. දැන් මේක ගන්න කොහොමද? ඒකට එක බිඳුවක් දාන්න. හරි. දැන් මේක ගන්න කොහොමද? මම හිතලා කියන්නේ. මේක ගන්න කොහොමද? මේකට තව එක බිඳුවක් දාන්න. 100. ඊටු මේක ගන්න. මේකට තව බිඳුවක් දාන්න. එතකොට 1 2 3. හරි මේ. ඊට මෙහෙම ලියන්නේ. හරිනේ? එක බිඳුවක් දාන්න. ඊට පස්සේ මේකට තව බිඳුවක් දාන්න. 1 3 4. අන්න ඔච්චරයි. දැන් මේ තියෙන මේ ස්ථානීය අගය කියව ගන්න පුළුවන් නම් ස්ථානීය මේ මාක් නම් කරන එක ලේසි. හරිනේ? හරි. දැන් මේක එක ස්ථානයනේ. එක ස්ථානේ නා එක. දැන් මෙතන 10නේ. ඒ කියන්නේ 10 ස්ථානේ. 10 ස්ථානේ කියලා කියන 10 ස්ථානේ කියලා කියනවා. ඒ දෙකම හරි. ඔය කැමති එකක් ලියන්න. 10 ස්ථානේ. 10 ස්ථානේ 10. 100 ස්ථානේ. 100 ස්ථානේ. 10 ස්ථානේ. 10 ස්ථානේ. තුර මෙතන මේ තියෙන 10000නේ. 10000නේ තියෙන්නේ. 10000 දස 10 ස්ථානේ. ඒ කියන්නේ දස 10 ස්ථානේ. හරිනේ? ස්ථානීය ඔය ඕක නෝකට කියන්නේ ස්ථානීය අගය කියලා. හරිද? ස්ථානීය අගය. ස්ථානීය අගය තමයි ඝන කරාමුමක් කරන්නත් ගන්න. මේ එකේ ඒවා. එකේ ඒවා කියන්නේ එක ස්ථානයේ ස්ථානීය අගය. ස්ථානීය අගය කියන්නේ මෙතන දැන් 4 ස්ථානීය අගය 1. 4 ස්ථානීය අගය 1. දෙකේ ස්ථානීය අගය 10. ඒකනේ 10 ඒවා ගන්න. මම කියලා දෙන්න. පොඩ්ඩක් ඉන්න. තුනේ දැන් මෙහෙ ඉඳලා ඉන්නේ දකුණු පැත්තේ මුල් ඉඳලා මං කිව්වේ ස්ථාන මාක් කරන්නේ දකුණු පැත්තේ මුල් ඉඳලා වම් පැත්තේ මුල් වලට. දැන් මේ 4 එක ඒවා යන්නේ. 2 යන්නේ 10 ඒවා. 5 යන්නේ 100 ඒවා. ඒ 100 ස්ථානේ හරි. 7 යන්නේ 10 ඒවා. 6 යන්නේ 10000 ඒවා. හරිනේ? කෙලින්ම දැන් ඔයාට ඉලක්කමක් දුන්න කියන්නේ 8675 වගේ 8675 වගේ ඉලක්කමක් දුන්න විලද? හරිද? දැන් ඔයා ස්ථානීය අගයක් ස්ථානයේ තියෙන තැනවත් කිසිම දෙයක් දන්නේ නැහැ විලද? හරිනේ? දන්නේ නැත්තම් දකුණු පැත්තේ මුල් ඉඳලා එක දාන්න බෑ. මේකට එක මේකට ඒකට බිඳුවක් දානවා. මේකට මෙන්න මේකට තව බිඳුවක් දානවා. මේකට තව බිඳුවක් දානවා. කොහොම මාක් කරගත්තා නම් දැන් කියන්න බලන්න. දැන් මෙතන එකනේ තියෙන්නේ. එක නම් ඒකේ ස්ථානය කීයද? එක ස්ථානය. එක ස්ථානය. හරිනේ? එක ස්ථානය. හරිනේ ලියන්නේ. එක ස්ථානය. 7 නම් 10නේ. 10 ස්ථානය. එක්ක 10 ස්ථාන නැත්නම් දස ස්ථානය දෙකම හරි. දස ස්ථානය කියන මත නැත්නම් 10 ස්ථානය කියලා දාන්න. හරිනේ? එතන 6 නම් 100 ස්ථානය. 100 ස්ථානය. 8 නම් 8 නම් ඒ 100ට එක බිඳුවක් ඇටලානේ. එතකොට 10 ස්ථානය. චරයි. ඒවන්නේ නම් ඉවරයි. හරිනේ? දැන් ඔන්න
ස්ථානයත් හරි දැන් ස්ථානයත් හරි ස්ථානීය අගයත් හරි ස්ථානය කියන්නේ මොකද්ද මේ තියෙන ස්ථානය කියන්නේ මේ තියෙන්නේ කොතනද කියන්නේ ස්ථානය කියන්නේ මේකට මේ තියෙන ස්ථානය මේක හරිද මෙන්න මේ කොටසට කියන්නේ ස්ථානය ස්ථානය තියෙන්නේ කොතනද කියන එක හරිනේ ස්ථානයට කියන්නේ මෙන්න මේ ටික හරි ස්ථානීය අගය කියන්නේ එකේ ඉඳලා බිංදු දාගෙන යන ටිකට මේක ස්ථානීය අගය 10 1 මේක ස්ථානීය අගය 1 මේක 10 මේක 100 මේක 1000 මේක 10000 හරිනේ ඔක තමයි ස්ථානීය අගය ඔය කියන්නේ මේ පාඩමේ තියෙන්නේ මෙච්චරයි ස්ථානීයයි ස්ථානීය අගයයි ඒක නිරූපණය වෙන අගය ඔච්චරයි මේවා දාලා ඔය කීවා දාලා තියෙන මේක අර ලේසි කියන්නේ ඔයාලට ලේසි කරන්න විතරයි එක නැති දෙයක් නැහැ හරිනේ ගණකරම් මාක් කරන් දන්නවද හරිනේ ගණකරාමුවේ තියෙන්නේ මෙන්න මේ එකේ ඉඳලා එක බිංදුව එකතු කරගෙන ගිහිල්ලා දැන් ඔයාලට මෙහෙට තව ඉලක්කම් තිබ්බත් ඔයා එහෙට දාගෙන යන්න තියෙන්නේ මේ කියන්නේ බිංදු දාගෙන යන්න තියෙන්නේ එකේ ඒවා 10 ඒවා 100 ඒවා 10 ඒවා 10000 එච්චර හරිනේ ඊට පස්සේ එකේ ඒවා කීයක් තියෙද 4යිනේ බෝල 4ක් දාලා මාක් කරනවා බෝල 4ක් නෙවෙයි ඔකට ගණකරාමුව දාන්න මේවා තියෙන්නේ ඒ ක්ලිප්පගේ මට මතක නැහැ නම මොකක්ද ඊය තුර 10 ඒවා 2යි 100 ඒවා 5යි 1 2 3 4 5 5යි හරිනේ 10 ඒවා 7යි 1 2 3 4 5 6 7 10 ඒවා 1 2 3 4 5 6 හරිනේ 6 හරිනේ ඔච්චරමයි තියෙන්නේ කිසි දෙයක් නැහැ හරිනේ ඇත්තම නම් ඉවලි සමහරු කියන්නේ සමහර ගුරු ළමයිට අමාරු කරනවා ඒ කියන්නේ අච්චර ලොකු දේවල් තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියද්දි කට්ටිය ඉතින් ඔලුවට යන්නේ අර නිකන් අර ඒකට යාර හිතනවානේ පොඩ්ඩක් මේක අනේ මේක අමාරුද දන්නේ නැහැ එමෙ හිතෙද්දි කවදාවත් ඒ ළමයින්ගේ ඔලුවට යන්නේ නැහැ හරිනේ ඔච්චර හරි දැන් මං කියලා දෙනවා ඒ කියන්නේ අභ්‍යාසයට ඕන දත්ත ටික මං කියලා දෙනවා දැන් හරිනේ ඔයාලා දැන් හතරවෙනි ඉලක්කම ගන්න බෙදන්න හතරවෙනි ඉලක්කම ගත්තාම ඕක ස්ථානය කියන්නේ මං කිව්වේ ස්ථානය කියන්නේ මොකද්ද ස්ථානය කියන්නේ මෙන්න මේ ටිකට හරිනේ බලන්න දැන් 4 කියන ඉලක්කමේ ස්ථානය යහුවොත් එහෙම ඔයාලට කියන්නේ 4 දකුණු පැත්තේ මුල්ලෙම තියෙන 4 එතන කියන්නේ කිසි දෙයක් මතක තියෙන්න ඕනේ නැහැ හරිනේ මං කිව්වනේ දකුණු පැත්තේ මුල්ලේ තියෙන්නේ මොකද්ද 4නේ තියෙන්නේ 4 දැන් මං අහන්නේ 4 වෙනි ඉලක්කමේ ස්ථානය මොකක්ද කියලා අහන්නේ දකුණු පැත්තේ කියන්නේ මුල්ලෙන්නේ පටන් ගන්න ස්ථාන මාක් කරන්න එතකොට එතන 1 දාගන්න එළිම එකෙන් පටන් ගන්න 1 දාගන්න 1 දාලි ඉවරලා දැන් ස්ථාන ඔක්කොම මතක කියන්නේ දැන් ස්ථානේ නහන්නේ හරි 1 දැම්මා 1 නම් 1ට තියෙන ස්ථානේ 1 ස්ථානේ ඔයගොල්ලෝ අන්න එහෙම වෙන්න ඕනේ එච්චරයි කියන්නේ ගණන් කියන්නේ නම් ඉවල්ලි ඉතින් පාඩම් කරන විෂය නෙවෙයි හරිද ඒ තනි කර අර හිතලා හදාගන්න තියෙන්නේ හරිනේ 1 නම් 1 ස්ථානේ හරි ස්ථානේ මොකද්ද 1 ස්ථානේ කියලා ලියන්න හරිනේ 1 ස්ථානය නේ හරිනේ දැන් මං ඊළාට අහනවා 4 වෙනි මේ 4 ඉලක්කමේ ස්ථානීය අගය කියන්නේ ස්ථානීය අගය කියන්නේ මං කිව්වේ ස්ථානීය අගය කියන්නේ මෙන්න මේ ටිකට මේ දැන් 4 වෙනි ඉලක්කම ස්ථානීය අගය 1යි ස්ථානීය අගය 1යි දැන් දෙවෙනි ඉලක්කම ස්ථානීය අගය 10යි 5 100 ඔන්න ඔහොම දැන් හරිනේ හොඳට මතකයි දැන් මේ හොඳට මතක තියන්න ඉලක්කමක් දුන්න ගමන් දකුණු පැත්තේ මුල ඉඳලා ඔයාලට ඔලුවට එන්න ඕනේ දකුණ මේ අයියා කිව්වා මෙහෙම දකුණු පැත්තේ මුල ඉඳලා වම් පැත්තේ මුලට තමයි ස්ථාන මාක් කරන්නේ හරි එහෙනම් එයා කියලා දුන්නේ එක දාලා ඉවරලා ඒකට බිංදු එක එකතු කර යන්න කියලා කිව්වා ඒකට ඔයා ඉලක්කම කොහරි කොලයක ලියාගෙන එහෙම ඉලක්කම කොලයක ලියාගෙන පළවෙනි දකුණු පැත්තේ මුලෙම තියෙන ඉලක්කමට එක දාගන්න ඊට මෙහා පැත්තකට එක දාලා ඒ කියන්නේ මේකට බිංදුවක් එකතු කරන්න තව එක ඊට පස්සේ ඉලක්කමට තව බිංදුවක් එකතු කරන්න ඊට පස්සේ තව බිංදුවක් එකතු කරන්න එතකොට 1 10 100 1000 10000 එතකොට වැඩ තේරෙනවනේ 1 නම් 1 ස්ථානේ 10 නම් 10 ස්ථානේ 100 නම් 100 ස්ථානේ 1000 නම් 10 ස්ථානේ 10000 නම් 10000 ස්ථානේ එච්චරයි හරිනේ එතකොට හරි ලේසි දැන් ස්ථානීය අගය 1 දැන් මේකේ ස්ථානීය හරි
ඔන්න මම ප්‍රශ්න කරනවා. 7 ස්ථානය අගේ කීයද? 7 ස්ථානය අගේ. 4 යටින් තියෙන කීයද? 10 10නේ. 10 නම් ස්ථානේ 10 ස්ථානේ. හරිනේ. ස්ථානය අගේ කීයද? ස්ථානය අගේ 10. එච්චර. දැන් මම මෙහෙම හරි. ඒ දෙකම හරිනේ. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් ස්ථාන දන්නවනේ. හරිනේ. හරි. සිය ස්ථානයේ කියන්නේ සිය ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය මොකක්ද හොත් සිය ස්ථානයේ ඉලක්කමෙන් නිරූපිත අගය කීයද කියලා හොත් මොකක්ද දෙන උත්තරේ? මෙහෙම. හරිද? සිය ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය. දැන් සිය ස්ථාන ඉලක්කම කොහෙද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. සිය ස්ථානයේ ඉලක්කම. හරි. සිය ස්ථානය කියන්නේ කොහෙද? හරි මෙතනනේ තියෙන්නේ. සිය ස්ථානයේ ඉලක්කමෙන් හරි. ඒක මාක් කරගත්තා. සිය ස්ථානයේ ඉලක්කම මාක් කරගත්තා. හරිනේ. සිය ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය මොකද්ද? ඒ කියන්නේ අපි දැන් සිය ස්ථාන ඉලක්කමෙන් කියපු ගමන් සිය ස්ථාන ඉලක්කම කොහෙද කියලා බලන්න ඕනේ. හරි. බැලුවා. නිරූපණය වෙන අගය මොකද්ද? නිරූපණය අගය ගන්න මෙහෙම නම් ඉවල්. ඒකෙත් මහලු දෙයක් නැහැ. හරිනේ. නිරූපණය වෙන අගය ගන්න. ඒ ඉලක්කම තියෙනවනේ දැන් සිය ස්ථානයේ තියෙන සිය ස්ථානයේ ඉලක්කම කියන්නේ මේකනේ. එන්නේ ඉලක්කම ගුණ කරනවා මේකෙන්. යට තියෙන ඉලක්කම. ඒ කියන්නේ මේකේ. ස්ථානීය අගය. එතකොට ඒකේ නිරූපණය අගය කීයද? 5 ගුණ කිරීම 100. කීයද? 500යි. හරිනේ දැක්කනේ. ඉතින් දෙයක් නැහැ. හරිනේ. දැන් හරි. දැන් මම මෙහෙම අහනවා. එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය මොකද්ද? එක ස්ථානයේ තියෙන ඉලක්කමෙන් නිරූපණය වෙන අගය මොකද්ද? මොකද්ද? එක ස්ථාන ඉලක්කම. හරි. එක ස්ථාන ඉලක්කම කො? මේ තියෙන. හරි. එක ස්ථාන ඉලක්කමෙන් නිරූපණය වෙන අගය. නිරූපණය වෙන අගය හෙවොත් එහෙම ටිංගලා. එක ස්ථානයේ අගය කීයද? එක ස්ථාන ඉලක්කම කීයද? 4. එක ස්ථාන ඉලක්කම කීයද? 4. ඔක් ගුණ කරනවා. ඊට යට තියෙන අර ස්ථානීය අගෙන් 1. ඒතර ඒ කියන්නේ නිරූපණය අගය 4. දැන් මේකේ 10 වරක් 2 20. මේකේ 7000යි. මේකේ 6ට බිංදු කීයක් දාන්න? 1 2 3 4. කීයද? 60 10යි. 60 10යි. ඉතරයි. ඔය ටික දන්නවනම් දෙකේ දෙක අභ්‍යාස හදන්න පුළුවන්. හරිනේ? හරි එහෙනම් යන්න. හරි නම් ඉවරයි. අපි දැන් දෙකේ දෙක අභ්‍යාස සාකච්ඡා කරමු. දෙකේ දෙක අභ්‍යාසය. හරිනේ? දෙකේ එක. හරිනේ? කිතියන්නේ කීයද? 99601. 99601. හරි. එක බලමු. ගාන කියන්නේ. හරි මං පොත් පෙන්නන්න එපා. මම අර කිව්වා වගේ ගාන දාන්න ස්ක්‍රීන් එකට. ස්ක්‍රීන් එකෙන් බලලා චුට්ටක් කරලා බලලා කියන්නේ මේ ප්‍රශ්න විතරක් බලන්න. ප්‍රශ්න විතරක් බලලා ගාන හදන්නේ. හරිනේ? ඔන්න 99601 යන සංඛ්‍යාවේ දකුණු අත කෙළවරේ සිට හරිද? හරි බලා ගන්න දැන් හරිනේ කියවනේ. දකුණු අත කෙළවරේ සිට වම් අත පැත්තට 4 වෙනි අර තියෙන 9 වෙනි ඉලක්කම. ඒ කියන්නේ දකුණු අත පැත්තේ ඉඳලා හරිද? දකුණු අත පැත්ත විතරනේ. දකුණු අත පැත්තේ ඉඳලා වම් අත පැත්තට තියෙන 4 වෙනි අර තියෙන 9 ඉලක්කම තමයි දැන් මේ කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ 1 2 3 හරි 3 4 මේක මෙන්න මේ ඉලක්කම ගැන තමයි කතා කරන්නේ. හරිද? හරි දැන් ඒක අහන්නේ නිරූපණය වෙන අගය කීයද? දැක්කම දැන් මම කියලා දුන්නේ කොහොමද? දැන් ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතන්න. හරි ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ. හරිනේ? මේ ඉලක්කම පැත්ත ලියා ගන්න. ඒ කියන්නේ ගණන් පොතේ කොහරි කැනේ ලියා ගන්න. 99600 හරිනේ? ලියා ගත්තනේ. ලියාගෙන ඔයා කිසි දෙයක් දන්නේ නැහැ. හරිනේ? දැන් මොකද්ද කරන්නේ? දකුණු පැත්තෙන් ඔයාලට මතක් වෙන්න ඕන
මේ අයියා කිව්වා එහෙම. දකුණු පැත්තේ මුල් ඉඳලා වම් පැත්තේ මුලට තමයි ස්ථාන මාක් කරන්නේ. හරිනේ? ස්ථාන මාක් කරන්නේ පැත්තට හරි. මෙහෙම තමයි ස්ථාන මාක් කරන්නේ. ඉස්සලාම අපි දකුණු පැත්තේ මුල්ලේ තියෙන එක කියලා දාන්න. ඊට පස්සේ බිංදු දාන්න යනවා. 10 100 මේකට තව බිංදුවක්. දැන් හරිනේ? මේ පොඩ්ඩක් වෙන් කරලා තියාගන්න. දැන් පැටලෙනවා. ඕහෝ. ඔය ඉලක්කම කැපුවා කියන්නේ. මෙතන 10 තියෙන්නේ. හරිනේ? ඔච්චර. දැන් මොකද්ද කරන්නේ? කරන්න දෙන්නේ නැහැ. හරිනේ? මේ මොකද්ද? එක ස්ථානේ. මේ 10 ස්ථානේ. මේ 100 ස්ථානේ. මේ 10 ස්ථානේ. මේක දස ස්ථානේ. දැක්කනේ? මගේ තීන ගැටි පාඩම් කරන්න ඕනේ නැහැ. ගණන්වල. හරිනේ? ඊට පස්සේ දැන් මේකේ දැන් මෙතන ඔක්කොම ටික තියෙනවා නම් ඉවල්ලි. බලන්න. දැන් මේ 9 ගැනනේ කතා කරන්නේ. ඒ 9 කියන්නේ මොකද්ද? මේ කරන්නේ. ඒක රවුම් කරගත්තා. හරිනේ. දැන් අහන්න නිරූපණේ නාගය මොකද්ද? නිරූපණ නාගය කියන්නේ මේ දෙක ගුණ කරනවා. ඈ මේ දෙක ගුණ කරනවා. කොහොමද ගුණ කරන්නේ? හරි. ගුණ කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මම දැන් මෙතන කී හරි. මේ බලන්න. දැන් මොකක් හරි ඉලක්කමක් මෙන්න මේ වගේ බිංදු ගොඩකින් ගුණ කරන් තිබ්බොත් එහෙම ඔයා මොකද්ද කරන්න ඕනේ ඉස්සලා? 9 ලිව්වා. 9 ලියලා මේ තියෙන බිංදු ටික එකතු කරන්න තියෙනවා. 1 2 3 4. ඔන්න මෙච්චර. එතකොට මොකක්ද දෙන්නේ? දකුණු ඒ කියන්නේ මේ 9 නිරූපණ නාගය කියද? මේක. මේක ගුණ කරන මේකෙන්. දැන් මේකේ මේ 9 නිරූපණ නාගය හොත් මේක ගුණ කරන මේකෙන්. මේක මොකක්ද හොත් මේක ගුණ කරන මේකෙන්. මේක ඔච්චර. දැන් මේ ඔය අහන ඔක්කොම උත්තර ලියන්න පුළුවන් මේකෙන්. මෙන්න මේ චූටි මේ ක්‍රමෙන්. දැක්කනේ? ලේසි ක්‍රම නම් ලචින්. හරි. 9000. උත්තරේ කීයද? 1 2 3 4. එහෙනම් වලි. කිසිම දෙයක් දැනගන්න ඕනේ නැහැ. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් ගොඩ දාන්න. හරිනේ? ඉතින් වෙලා වැඩි පොඩ්ඩක්. කියන්නේ දන්න කට්ටිය අභ්‍යාස කෙලින්ම අභ්‍යාසයට එන්න. නැත්තම් තීර ටිකක් බලලා එන්න. එච්චරයි කියන්නේ. මෙතන බිඳුවේ ඉන්න කට්ටියක් ඉන්නවනේ. දැන් එයාලත් උත්තර ගන්න බෑ. නැත්තම් YouTube channel එක වැඩ නැහැ. හරිනේ? හරි දැන් දෙවෙනි ගාන බලමු. හරි. බිඳුව පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය කීයද? බිඳුව පිහිටි ස්ථානයට අදාළ බිඳුව පිහිටි ස්ථානේ කෝ? බිඳුව පිහිටි ස්ථානේ තියෙන්නේ මෙතන. හරිනේ? බිඳුව පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය. ඒ කියන්නේ බිඳුව කොහෙද තියෙන්නේ? මේකනේ. මේකනේ බිඳුව. බිඳුව. මං කිව්වේ ස්ථානීය අගය කීයද? මේක 10. මේ තමයි ස්ථානීය අගය වල ටික. දැන් මේකේ ස්ථානීය අගය 1, මේකේ 100, මේකේ 10, මේකේ 10000. දැන් මේකේ ස්ථානීය අගය 10. දැක්කනේ? බිඳුව පිට ස්ථානයට අදාළ ස්ථානීය අගය 10. ඊට පස්සේ 3. 3 කීයද? බිඳුවෙන් නිරූපණය වෙන අගය කීයද? බිඳුවෙන් නිරූපණය වෙන අගය කීයද? මෙහෙමයි. ඒතකොට මම ගන්නේ කොහොමද මං කිව්වේ බිඳුවෙන් නිරූපණය වෙන අගය. මේ දෙක ගුණ කරනවා. බිඳුව වර 10. බිඳුව වර 10 කීයද? එහෙනම් ඉවලයි. ඕනම ගාන ඕනම ඉලක්කමක් දැන් ඔයා හිතන්න හරි ඔයාගේ ඔය හරි එහෙම හිතන්න. මං කියන්නේ ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි කියලා කියන එක. හරිද? දැන් ඔයා හිතන්න බෑග් එකක් බිඳුවෙන් ගුණ කරොත් බිඳුවයි. එන්නේ එහෙම. වතුර බෝතලයක් බිඳුවෙන් ගුණ කරොත් බිඳුව. මං කියන්නේ එහෙම වෙන්නේ නැහැ. මං කියන්නේ උදාහරණයක් දෙන්නේ. ඕනම දෙයක් බිඳුවෙන් ගුණ කරොත් බිඳුවයි. එච්චරයි. එහෙම ඔළුවේ තියාගෙන ඉන්න. කියන්නේ කිසිම දෙයක් හිතන්න එපා බිඳුව. 10 බිඳුව 10 ගුණ කරලා පෙන්වන බිඳුවෙන් එක සමානයි බිඳුව. හරිනේ? දකුණු අත කෙළවරේ සිට වම් අතට පස්වෙනියට යෙදී ඇති 9න් නිරූපණය වෙන අගය කීයද? දකුණු අත කෙළවරේ සිට වම් අතට පස්වෙනියට යෙදී ඇති 9. මම මේ දෙක මාරු කරලා කියන්නකො. හරිනේ? මෙන්න මේ හතරවෙනියට තියෙන මේක. හරි මේක පස්වෙනිය. හරිද? මේක 5. මට පොඩ්ඩක් වැරදිලා. මේක 5. ඕනනම් මම යන්නේ පළවෙනි එක කතා කරන්න. හරිද?
හරි මේක පහ හරිද වරද්ද ගන්න එපා මුලින් බලපු කට්ටිය වැරදි කියනක්ද හරිනේ මේක පහ ඔන්න බලන්න දකුණත කෙළවර සිට වම් අතර පස්වෙනියට ඉඳලා තිනවයි මට ඉස්සෙල්ලා වැරදිලා ගණන් කරා පස්වෙනියට තියෙන්නේ මොකද්ද 1 2 3 අයියෝ 3 1 2 3 4 5 හරිනේ ඉලක්කම් ටිකක් තරද්දනේ මේක තමයි 1 මේක 2 මේක 3 මේක 4 මේක 5 හරිනේ හරි මුලින්ම බලලා කට්ටිය ගියාද දන්නේ වැරදි කිය හරි ගිහපු කට්ටිය දෙන්නේ මම විශ්වාස කරලා හිටපු කට්ටියට මම උගන්වනවා හරිනේ එතකොට මම මේ පළවෙනි එක කරන්න යන්නේ මම ආයෙත් ස්ක්‍රීන් එකට දානම් ගන්න පොඩ්ඩක් බලන්න මම මේ ගණන් කරද්දි වැරදි එතකොට දකුණත කෙළවරේ සිට වම් අතට පස්වෙනියට තියෙන ඉලක්කම මේක තමයි මේක හරිද පස්වෙනි ගානට දකුණත කෙළවරේ සිට වම් අතට හතරවෙනියට යෙදී ඇති 9 නිරූපණ නගය මෙන්න මේක කීයද නිරූපණ නගය ඒ කියන්නේ මේ 9න් නිරූපණ නගය කියන්නේ මෙන්න මේකේ මේ ගුණිතේ එතකොට කීයද 9 1000යි මෙච්චර මංගේ ගුණ කරන්නේ එහෙම මොකක් හරි ඉලක්කම දැන් හිතන්න 600 නෑ 800 ගුණ කරනවා 100න් කියලා ඒ කියන්නේ ඔයාලා හැමදාට මේක ස්ථිර හරිද ඕනම ගානකට හරිනේ ඒකට මේ 800ට මේ බිංදු දෙක එකතු කරා හරිනේ ඉතින් 66 10න් ගුණ කරා කියලා 10න් නෙවෙයි 10න් ගුණ කරලා හිතන්න ඒකට 66ට එකතු කරන බිංදුව ඔච්චර හරිනේ ඕක මත කියන්නේ මේක හැමතැනම වගේ වැදගත් වෙනවා හරිනේ හරි අපි යන් දෙවෙනි ගාන මේකේ නම් ඉවල්ලි මෙහෙම දැන් අපි මුලින්ම ඔය දිගටම පැහැදිලි කරගෙන ආවනේ කියන්නේ ගොඩක් කියන්නේ කාලය අරගෙන ගොඩක් පැහැදිලි කර ආවනේ දැන් මම මේ කියන්නේ ඒ ටික හැදුවා කියන්නේ මේ ටික ගේමක් නෑ ඔයාලට හරිද දැන් මම මේ ටික ඉක්මනට හදලා දානවා දැන් මම මේකේ ටිකක් හදලා ඉවරලා කියන්නේ වීඩියෝ එක ස්පීඩ් කරනවා ඔයාලා කියන්නේ දන්නේ නැති මොකක් හරි තැනක් තිබ්බොත් එහෙම ඒක ස්කිප් කරලා බලන්න ස්කිප් කරලා නේ යූස් කරලා හරිනේ හරි දැන් මෙහෙම කියන්නේ මම ඉලක්කම් ටික ලියලා යන්නේ හරි 9 හරි හරි දැන් මෙහෙම හරිද සංඛ්‍යාවක් තියෙනවා ඉලක්කමක් තියෙනවා ඊට පස්සේ අහනවා එම ඉලක්කම පිහිටන ස්ථානයේ නම හරිනේ මොනවාද ඔය නෑනේ තේරෙනවද ඇති දෙන්නේ හරිනේ එම ඉලක්කමෙන් නිරූපණය නගය ඉතින් මොකද මේක හදන්න දෙයක් තියනවද ඈ මම දැන් අර කියලා දෙනවා ඔයාලා හොඳ රහගෙන ඉතිනා ඇති දෙන්නේ හරිනේ හරි ඉලක්කම දැන් මේ සංඛ්‍යාවේ 9 තියෙන ඉලක්කම තියෙන මෙන්න මේක ඉලක්කම හරිද ඒකේ එම ඉලක්කම පිහිටන ස්ථානයේ නම මං කිව්වේ ස්ථාන මාක් කරන්නේ කොහමද දකුණු පැත්තේ 12 වම් පැත්තේ මුලට එතකොට මේක මොකද්ද 1 මේක 10 මේක 100 හරිනේ එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ එතකොට මේක මොකද්ද 9 ඉලක්කම ස්ථානයේ නම මොකද්ද 100 ස්ථානයේ 100 ස්ථානයේ හරිනේ මේ වගුම ඉක්මනට යවනවා එතකොට එම ඉලක්කමෙන් නිරූපණය නගය මං කිව්වේ 100 ස්ථානයේ නම් 9 ගුණ කරනවා 100 එතකොට 900යි ඉතරයි හරිනේ දැන් මේ 9 10 ස්ථානය හරිනේ 10 ස්ථානයේ එන 90 මම දිගටම කරගෙන යනවා හරිනේ ඔයාලා දිගටම කරගෙන යන්න දැන් අතේ පොතක් නැත්තම් මම මේ ගාන ස්ක්‍රීන් එක දානවා ඔයාලා හිතින් හිතන්න හරිද හරිනේ හරි නම් ඉවල්ලි අපි යන් තුන්වෙනි ගානට හරි මේක බලා ගන්න හරි නම් වෙයි තුන්වෙනි ගාන කතා කරමු 4 5 සහ 8 යන ඉලක්කම එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන තුනේ සංඛ්‍යා සියල්ල ලියන්න එම එක් සංඛ්‍යාවේ 8 පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය සහ
8න් නිරූපිතගේ ලියන්න. ඇති දැන් නෑනේ. හරි 4 5 8 5 8 හරිනේ 4 5 8 දැන් මට කියන්න දැන් මේක කොහොමද අපි දැන් මේ ඉලක්කම් තුනෙන් ඉලක්කම් කීයක් ලියන්න පුළුවන්ද දැන් මම මේක දැන් 5ක් විතර ලියුවට පස්සේ තව කීයක් දන්නේ නෑනේ එහෙම කියලා හිතනවානේ සාමාන්‍ය දැන් මම කියලා දෙන්නවා කොහොමද ලියන්නේ කියලා ඉස්සලා මෙහෙම ඉලක්කම් තුනන්නේ කීයක් තිබ්බත් කියන්නේ ඒක ඒ ඉලක්කම් පළවෙනි එක ලියා ගන්න ලියලිවරලා දැන් මේක නම් දැන් 5 8යි ඉතුරු කැමති ඉලක්කම් දෙක කැමති පිළිවෙලට දාන්න 5 8 ඊට පස්සේ දැන් තව එකපාරක් 4 දාන්න ඇයි එහෙම දාන්නේ මේ ඉලක්කම් දෙක මාරු කරලා තව එකක් ලියන්න පුළුවන් 8 8 5 හරි හරිනේ ඊට පස්සේ දැන් ආයෙ 4න් බෑ ඉලක්කම් හදන්න දැන් මේ දෙක මාරු කරලා ලිව්වා ආයෙ බෑ හරි ඊට පස්සේ 5 දාන්න 5 දාලා ඉවරලා ඉතුරු ඉලක්කම් දෙක ලියන්න 4 8 හරි ඊට පස්සේ ආයෙත් 5 දාලා ඒ ඉලක්කම් දෙක මාරු කරලා ලියන්න ආයෙ හදන්න ආයෙ ඉතින් 5 මුලට දාලා ඉලක්කම් හදන්න බෑ හරිනේ ඊට පස්සේ 8 ලියන්න 8 ලිව්වා ඉතුරු ඉලක්කම් දෙක ලිව්වා දැන් ඊට පස්සේ ඒ දෙක මාරු කර ඉතරයි හරිනේ හරි ඊට පස්සේ දැන් අපි අපෙන් අහන්නේ මොකද්ද 8න් නිරූපිත 8න් කෝකෝ ගන්න 8 පීටි ස්ථානයට අදාළ ස්ථානීය අගය සහ නිරූපිත අගය හරිනේ 8න් ඒ කියන්නේ ස්ථානීය අගයයි ස්ථානීය අගය නිරූපිත අගය කොහොමද ලියන්නේ ස්ථානීය අගය කොහොමද ගන්නේ දැන් මේ 8න් යහන්නේ 8න් යහන්නේ 8 හරි 8 මං කියවනේ දකුණු පැත්තේ ඔලි දා මම පැත්තේ උඩට ස්ථාන නම් කරනවා ඒක ඉච්චර දැන් නෑ හරි ඒක විතර ඔලි තිබ්බනම් මං කියවන ගන්න පුළුවන් විදිය එතන මේක එකට බින්දුවක් දාලා තව බින්දුවක් දාලා හරිනේ ඔය ටික දැම්මනම් ඉතුරු ටික ඔක්කොම ලේසි දැන් මේ 8 කියන ස්ථානයේ ස්ථානීය අගය කීයද ස්ථානය කීයද එතන එකනේ තියෙන්නේ එක නම් ස්ථානය එක ස්ථානය ස්ථානීය අගය එක හරියට හරි නිරූපිත අගය කියන්නේ ඒ ලියාගත් ඉලක්කම් කෙලින්ම ගුණ කරා විදිහ. කියන්නේ ස්ථානීය අගය ගුණ කරනවා ඒ ඉලක්කම්. හරි. මම දැන් මෙහෙමයි මේ වීඩියෝ එක දිග වැඩි. ඒ හින්දා මේ දැන් මම මේ පිළිවෙලටම ලියන්න යනවා. ඒ කියන්නේ උඩ තියෙන්නේ ස්ථානීය අගය යට තියෙන නිරූපිත අගය. හරි. හරි. දැන් මේ 8නේ. 8 ටික රවුන්ඩ් කරමු බලන්න. 8 හරිනේ. ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ කීයද? 8නේ. 8ේ කීනෙට තියෙන්නේ? 1 2 3. දැන් දෙවෙනියට තියෙන්නේ කීයද ස්ථානය? 10 වෙනි ස්ථානය. හරිනේ. ස්ථානය 10 ස්ථානය. ස්ථානීය අගය 10. හරිනේ. 10 80. ඇයි 10 ගුණ කරන 8. හරිනේ. මම දිගටම කරගෙන යනවා. 8 10 80 හරි 4 වෙනි ගණන් හම්බුනේ හරි නම් බලන්න අපි දැන් 4 වෙනි ගණන් බලමු 4 කියන්නේ මේකත් මම ස්ක්‍රීන් එකට දානවා මම හදන හැම ගානම ස්ක්‍රීන් එකට දාලා තමයි මේක කරන්නේ නැත්නම් පොත් අතන නැති කට්ටියක් ඉන්න මේ වෙලාවේ හරි 2 4 5 සහ 9 යන එක් ඉලක්කම් එක්වරක් පවණක් යොදා ගනිමින් දිවිය හැකි ස්ථාන 4 විශාලතම සංඛ්‍යාව ලියන්න අනික දෙන්නේ නැහැ හරිනේ ඇත්තට ඔයාලා මේ හදන ගණන් ඇත්තටම පට්ට ලේසි. දෙක වසර ළමයෙකුට හදයි. උඩ කියලා දුන්නොත් එහෙම. ඒ තරම් ලේසි. හරිනේ 4 1 හරි මට කියන්න. කී ඉලක්කම් ටික 2 4 5 9 හරිනේ 2 4 5 9 හොඳයි. එක ඉලක්කමක් එකපාරක් බොනක් වෙලාගෙන. ඒ කියන්නේ දැන් ඉලක්කම් 5ක් නම් තියෙන්නේ හදන සංඛ්‍යාව ඉලක්කම් 5ක් විතරයි තියෙන්නේ. දැන් දෙක ඉලක්කම ආයෙ පාරක් ලියන්න බෑ. දැන් 2200 එන්න එහෙම ඉලක්කම් ලියන්න බෑ. එක ඉලක්කමක් එකපාරක් විතරයි ගන්නේ. දැන් මේ ඉලක්කම මෙතන ගත්තොත් එහෙම ඉලක්කම් ඉතුරු 3. ඉතුරු මේ දෙක ඉලක්කම ආයෙ ගන්න. හරිනේ? එන්න එකටයි උතන කියන්නේ. සමහර කට්ටිය මේකත් තේරෙන්නේ කට්ටිය. ඒ කියන්නේ ඒ කට්ටිය කලබල වෙන්න එපා. මාත් මුල් කාලේ එහෙම තමයි. ස්ථාන 4 විශාලතම සංඛ්‍යාව. විශාලතම සංඛ්‍යාව ලියන්නේ කොහොමද? විශාලතම සංඛ්‍යාව ලියන්නේ මෙන්න මෙහෙම. විශාලතම
සංඛ්‍යාව කොහොමද ලියන්නේ? ඉතින් සංඛ්‍යාව කියන්නේ ඉලක්ක දීලා තියෙන ඉලක්කම ටිකක් තියෙනවා නම් අපි ඒක වැඩි ඉලක්කම ඉඳලා අඩු ඉලක්කමකට ලියනවා. එච්චරයි විශාල සංඛ්‍යාව. ඉතින් වැඩිම ඉලක්කම මොකද එතන? 9 5 4 2. ඕක තමයි ලොකුම ඉලක්කම. මේ කියන්නේ ඕකට කියන්නේ ඔයාලට මේක තියෙනවා ඔයාලට. හරිනේ? කියන්නේ වැඩි එක ඉඳලා අඩු එකට ලියනවා කියන්නේ අවරෝහණ. හරි ඒක මම පස්සේ දවසේ කියලා දෙන්න. ඒක වැඩි හිතන්න එපා. වැඩි එක ඉඳලා අඩු එකට කියලා හිතන්නකෝ. හරිනේ? එතකොට ඊට පස්සේ මොකද්ද? එක් ඉලක්කමෙන් නිරූපණය වෙන අගය. නිරූපණය වෙන අගය කියන්නේ මොකද්ද අපිට? දැන් 9542 තියෙන්නේ. 542. අපි දැන් හදපු ලොකු ඉලක්කම මේකනේ. ඒකේ නිරූපණය වෙන අගය. නිරූපණය වෙන අගය කියන්නේ මොකද්ද? දැන් මේකේ ස්ථානය කීයද? 1. මේක 10. මේක 5. මේක 9. හරිනේ? එතකොට 1 10 100 1000. දැන් මේ කියන්නේ මොකද්ද? මේ තියෙන ස්ථානීය අගයවල තියෙන්නේ. මේ දෙකේ ස්ථානීය අගය 1 මේකේ 10 මේකේ 100 මේකේ හරි. නිරූපණය අගය ගන්නේ කොහොමද? නිරූපණය අගය ගන්නේ කොහොමද? මේවා ගුණ කරනවා. දෙවරක් 1 2යි 10 වරක් 4 40යි. 5 වරක් 100 500යි. 9 වරක් 1000 මං කිව්වේ 9 දැම්මා ඒ තියෙන බින්දුව ටික දැම්මා. අර එක තිබ්බොත් විතරයි මෙතන. මං කිව්වේ දැන් මෙහෙ ගුණ කරන්න පුළුවන් මේ එක තිබ්බොත් විතරයි. දැන් 2009න් ගුණ කරොත් එහෙම මේ බින්දුව ටික දාන්න බෑ. ඒ කියන්නේ මේ එකපාර බින්දුව ටික දාලා 9000 කියලා ගන්න බෑ. මේ දෙක තියෙන්නේ. එක තිබ්බොත් එහෙම තමයි කෙලින්ම 9 දැම්මා. 1 2 3 දැම්මා. හරිනේ. හරි. හරි. හම්බෙමු 2. ස්ථාන 4 කුඩාතම සංඛ්‍යාව ලියන්න. ස්ථාන 4 කුඩාතම සංඛ්‍යාව. කුඩාතම සංඛ්‍යාව කියන්නේ පොඩි ඉලක්කම ඉඳලා ලොකු ඉලක්කවල ලියන එක. හරිනේ? කුඩාතම සංඛ්‍යාව. සංගිමල් අකුරු කැතයි. ඒ කියන්නේ වේගෙන් ලියලා අකුරු කැතයිලා තියෙන්නේ. ඉස්සර පොඩි කාලේ නම් හිමීට ලිව්වා. දැන් කැම්පස් එකේ එහෙම හිමීට ලියන්න බෑ. හරිනේ? කුඩාතම සංඛ්‍යාව මොකද්ද? මං කිව්වේ පොඩි එක ඉඳලා වැඩි එකට ලියනවා. 2 4 5 9. හරි. විශාලතම සංඛ්‍යාව කිව්වොත් එහෙම ලොකු ඉලක්කම ඉඳලා පොඩි ඉලක්කමට. කුඩාතම සංඛ්‍යාව කිව්වොත් එහෙම පොඩි ඉලක්කම ඉඳලා ලොකු ඉලක්කමට. අයි මේක මොකද්ද මෙහෙම වුණොත් මෙහෙම වේද? එහෙම හිතන්න එපා. මන්නේ කියන්නේ. එලිම ලියලා දාන්න. චිත්‍රය හරි. හරිනේ? එතකොට දැන් මේකේ මොකක්ද අහන්නේ? ඒකෙත් අහන්නේ නිරූපණය වෙන අගය. එක් ඉලක්කමෙන් නිරූපණය වෙන අගය. ලියන්න. හරිනේ? ඉස් මෙහෙම ලියාගත්තා. 2500 400 sorry 59. හරිනේ? ඔයා විභාගයට ලියුවොත් එහෙනම් මෙහෙම ලියන්න. නැත්තම් දෙකේ ඉලක්කම සමානයි හොම. 4 ඉලක්කම සමානයි. 5 ඉලක්කම සමානයි. කොහොම දැම්මා? දෙකෙන් නිරූපිතගේ ඔයා උඩින් ලියන්න පොඩ්ඩක් මෙහෙම. ඉලක්කම් වලින් නිරූපිත අගයන්. පිට අගයන් කියලා ලිව්වා. මේ ටික ලිව්වා. දෙකේ කීයද? දෙකේ 2000. ඇයි 2000 ගත්තේ? මෙතන තියෙන්නේ 1යි මෙතන 10යි මෙතන 100 මෙතන 1000. 1000 ගුණ කිරීම 2 2000. ඒතර 4 ගුණ කිරීම 100 400යි. 5 ගුණ කිරීම 10 50යි. 9 ගුණ කිරීම 1 9යි. හරි නම් ඉවල්ලි. ඇත්තට ඔයාලට මම මේ කරන විදිය තේරෙනවා නම් හොඳයි නම් යටින් කමෙන්ට් කරන්න. ඒක මට ඇත්තට මට සතුටුයි ඊට පස්සේ. ඔයාලා කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට දැන් මම ඉගොන්නලා යන පිළිවෙලට ඇදී ඔයාලට මැදින් මොන හරි ඕනනම් යටින් කමෙන්ට් එකක් දාන්න මම ඒ ටිකත් ඒ කියන්නේ කලින් මම හදලා දෙන්නයි සීරියස් දාලා. දැන් මම මේක දැන් පාඩමෙන් පාඩමට මේ කියන්නේ ප්ලේලිස්ට් හදන්නේ. කියන්නේ ඔයාලට පාඩම සර්ච් කරලා දැන් හදිසියක් වුණොත් එම් පාඩම සර්ච් කරා එන ප්ලේලිස්ට් එක තියෙනවනේ ඒ ප්ලේලිස්ට් එකේ ගණන් ඔක්කොම අභ්‍යාස ටික මම දාලා තියෙනවා. හරි. හරි නේද? වීඩියෝ එක